Microsoft Excel application එක තුල භාවිතා වෙන mathematical functions පිළිබඳව ඉගෙන ගැනීමේදී බහුලව භාවිතා කෙරෙන function එකක් වන්නේ sum function එක. මෙහිදී අප sum function එක භාවිතා කරන්නේ දී ඇති යම් අගයන් සංඛ්‍යාවක එකතුව ගණනය කර ගැනීම සඳහායි. මෙහිදී ඔබට දකින්නට ලැබෙන්නේ sum function එක ෆෝමියුලා එකක් වශයෙන් භාවිතා කර ඇති ආකාරය. එහිදී සමාන ලකුණට පසුව ඔබට දැනගන්නට පුළුවන් sum කියන ෆන්ක්ෂන් එකේ නම, පසුව විවෘත වරහන් තුල ඔබ ඇතුළත් කරන්නට අවශ්‍යයි එකතුව ගණනය කිරීම සඳහා ඔබ ලබා දිය යුතු අගයන් සමූහය. මෙහිදී අගයන් සමූහය ඔබට එක් සෙල්ස් වශයෙන් ලබා දෙන්නට පුළුවන්. මෙහිදී ඔබට පේනවා ඇති සෙල් රෙෆරන්ස් ID එක ඔබට ලබා දෙන්න පුළුවන් එක් සෙල්ස් වල. මේ පහලින් තිබෙන දෙවන සමීකරණය තුලදී ඔබට දැකෙන්නට ලැබෙන්නේ ඒ ආකාරයට එක් සෙල්ස් වල සෙල් රෙෆරන්ස් ID එක අප ලබා දීලා තිබෙන ආකාරය. ඒ වගේම ඔබට අවශ්‍ය නම් සෙල් රේන්ජ් එකක් මේ ආකාරයට ලබා දෙන්නට පුළුවන්. ඒ දෙක සිට ඒ 12 දක්වා සියලුම සෙල්ස් තුල අන්තර්ගත එම අගයන් ගේ එකතුව ලබා ගැනීම සඳහා තමයි මේ පළමු ෆෝමියුලා එක තුල අප sum function එක යොදාගෙන ඉන්නේ. දෙවන ෆෝමියුලා එක තුල ඔබට විශේෂත්වයක් දකින්නට පුළුවන්. එහිදී තනි වශයෙන් ඔබට සෙල් රෙෆරන්ස් IDs ලබා දෙන්නට පුළුවන්. මෙහිදී ඔබට පේනවා ඇති ඒ දෙක සෙල් එකේ සිට ඒ පහ සෙල් එක දක්වා තනි සෙල් රෙෆරන්ස් IDs අපි ලබා දීලා තිබෙනවා sum function එකේ arguments වශයෙන්. මෙහිදී ඊටාත්ම වැදගත් දෙයක් තමයි arguments එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙන විට sum function එක තුල ඒවා කොමාවක් මගින් වෙන් කිරීම ඊටාත්ම වැදගත්. අවසානයේ ඔබට පෙනෙනවා ඇති සෙල් රේන්ජ් එකක් ලබා දීලා තිබෙනවා. ඒ 6 සෙල් එකේ සිට ඒ 12 සෙල් එක දක්වා තිබෙන සියලුම සෙල්ස් වල අගයන් අපි මේ ආකාරයෙන් ලබා දීලා තිබෙනවා sum function එකේ අවසන් ආගියුමන්ට් එක වශයෙන්. මේ ආකාරයෙන් ඔබට අවශ්‍ය නම් sum function එක තුල තනි සෙල් රෙෆරන්සස් භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම සෙල් රේන්ජ් එකක් ලබා දෙන්නට පුළුවන් මේ ආකාරයෙන්. දැන් අපි බලමු Microsoft Excel 2010 application එක තුල sum function එක භාවිතා කරලා යම් අගයන් වල එකතුව ලබා ගැනීම සඳහා කුමන ආකාරයටද ඒ සඳහා සුදුසු සමීකරණ ලිවීම සිදු කරන්න කියලා. සමීකරණයක් මුලින්ම ලියන්නට අපි සමාන ලකුණු ඇතුළත් කරනවා. මුලින්ම මේ සෙල් එකේ ෆොන්ට් සයිස් එක තරමක් විශාල කරන්න ඔබට වඩාත් පැහැදිලිව පෙනෙන්නට මේ ආකාරයෙන් මම මුලින්ම සමාන ලකුණක් ඇතුළත් කරනවා. ඔබ දන්නවා සෑම විටම සමීකරණයක් ආරම්භ විය යුත්තේ සමාන ලකුණකින්. ඉන්පසුව අපි sum function එක මේ විදිහට ඇතුළත් කරනවා. ඔබට පුළුවන් keyboard එකේ SUM කියන keys press කිරීමෙන් sum කියන වචනය type කරන්නට. එවිට ඔබට මේ ආකාරයට ලයිස්තුවක් ලැබෙනවා. ඉතින් මේ ලයිස්තුවෙන් ඔබට පුළුවන් sum කියන function එක තෝරගෙන keyboard එකේ tab key එක press කරන්නට එය formula එක තුලට ඇතුළත් කිරීම සඳහා. sum function එක තුල ඔබට arguments භාවිතා කරන්න පුළුවන්. මේ arguments සඳහා ඔබ ලබා දිය යුත්තේ එකතුව ගණනය කිරීම සඳහා අවශ්‍ය වන අගයන්. මුලින්ම අපි තේරුම් ගන්නට ඕන sum function එක තුලදී ඔබට අවශ්‍ය නම් මේ ආකාරයට අගයන් ලබා දෙන්නට පුළුවන්. ඔබ පේන ඇති මම මේ එක arguments වශයෙන් ලබා දෙන්නේ අගයන්. මෙදී මම අගයන් 3ක් ඇතුළත් කරලා මේ විදිහට closing bracket එක ඇතුළත් කරලා sum function එක close කර ගන්නවා. මෙහිදී 25 65 සහ 84 කියන අගයන් තුන මම මේ sum function එකේ arguments වශයෙන් ඇතුළත් කරා. මම keyboard එකේ enter key එක press කරද්දී අපිට පේනවා ඇති එම අගයන් තුනේ එකතුව මට මේ විදිහට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අගයන් ඇතුළත් කිරීම වෙනුවට වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ එම අගයන් ඇතුළත් වන cells වල cell reference ID එක ඇතුළත් කිරීම. මේ නිසා අපිට හැකියාව තිබෙනවා මේ ආකාරයට එම cell එක තෝරගන්නට 25 කියන අගය අන්තර්ගත වෙලා තියෙන E1 කියන cell එකේ mouse pointer එක භාවිත කරලා මට මේ cell එක මත click කරලා select කරන්න පුළුවන්. පසුව මම මේ විදිහට comma එකක් type කරනවා. මම දෙවන cell එකත් මේ විදිහට mouse pointer එක භාවිත කරලා select කර ගන්නවා. ඔබට පේනවා ඇති මේ ආකාරයට මට අවශ්‍ය ඒ cells තෝර ගැනීම සිදු කරන්නට පුළුවන්. ඉන්පසුව keyboard එකේ enter key එක press කිරීමෙන් මේ ආකාරයට මට
එම අගයන් තුනේ එකතුව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී ඔබට පෙනෙනවා ඇති සම් ෆන්ක්ෂන් එකේ ආගියුමන්ට්ස් වශයෙන් තිබෙන්නේ A1, A2 සහ A3 කියන සෙල්ස් වල සෙල් රෙෆරන්ස් IDs. අවසන් වශයෙන් අපට හැකියාව තියෙනවා විශාල ඉලක්කම් ප්‍රමාණයක් හෝ අගයන් ප්‍රමාණයක් ගණනය කිරීමට ඇති අවස්ථාවලදී මේ ආකාරයට ඔබට පිළිවන් තනි අගයන් සමග අවශ්‍ය නම් සෙල් රේන්ජ් එකක් මේ ආකාරයට ඇතුළත් කරන්නට. මම මෙහිදී එම සෙල් රේන්ජ් එක ටයිප් කිරීමක් සිදු කරන්නේ සිලෙක්ට් කරනවා වෙනුවට ඔබට පේනවා ඇති A4 සිට A9 දක්වා සෙල්ස්. මම මෙහිදී ටයිප් කරනවා A9. ඔබට පේනවා ඇති Microsoft Excel එය වෙනත් වර්ණයකින් මේ විදිහට highlight කරනවා. ඉන්පසු මම keyboard එකේ enter key එක press කිරීමෙන් මට අවශ්‍ය කරන පිළිතුර ලබා ගන්නට පුළුවන්. මෙම සමීකරණයේ තියෙන විශේෂත්වයක් තමයි හොඳින් නිරීක්ෂණය කරොත් සම් ෆන්ක්ෂන් එකේ ආගියුමන්ට්ස් වශයෙන් ඔබට දැනගන්නට පුළුවන් තනි සෙල් රෙෆරන්ස් IDs වගේම අපි සෙල් රේන්ජ් එකක් භාවිත කරලා තිබෙනවා. අවසන් වශයෙන් මම මේ ෆෝමියුලා එක එඩිට් කරගන්නවා. මට හැකියාව තියෙනවා සෙල් රේන්ජ් එකක් මෙම සම් ෆන්ක්ෂන් එකේ ආගියුමන්ට් එක වශයෙන් ලබා දෙන්නට. එහිදී එකතුව ලබාගත යුතු අගයන්ගේ සෙල් රේන්ජ් එක අපි මෙහිදී ලබා දෙනවා. ඔබට සෙල් රේන්ජ් එක ටයිප් කරන්න පුළුවන්. එසේ නො මෙතන මවුස් පොයින්ට් එක භාවිත කරලා මේ ආකාරයට ක්ලික් කර සිලෙක්ට් කර ගැනීමට පුළුවන්. එවිට ඔබ ඒ සිදු කරනු ලබන සිලෙක්ෂන් එක අනුව අදාළ සෙල් රේන්ජ් එක සම් ෆන්ක්ෂන් එක තුලට ආගියුමන්ට් එකක් වශයෙන් ඇතුළත් වෙනවා ඇති. දැන් ඔබට පුළුවන් ක්ලෝස් කරන්නට සම් ෆන්ක්ෂන් එක පසුව කීබෝඩ් එකේ enter key එක press කරන්න. ඔබට මේ ආකාරයට එකතුව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී කියන්නට අවශ්‍යයි සම් ෆන්ක්ෂන් එක යොදා ගනිද්දී ඔබට අවශ්‍ය නම් මේ තුලට අලුතින් අගයන් එකතු කිරීමේ හැකියාවකුත් තිබෙනවා. මෙහිදී මේ ආකාරයට copy කරගන්නවා අගයන් කීපයක්. මේ එක් අගයන් සඳහා අපි මේ ආකාරයට නව අගයන් ඇතුළත් කරමු. මම මෙහිදී අගයන් කීපයක් පමණක් ඇතුළත් කරනවා. දැන් අපිට අවශ්‍යයි මේ සම් ෆන්ක්ෂන් එකටම මෙන්න මේ අගයන් කොටසත් එකතු කරන්නට. මේ සඳහා මට හැකියාව තියෙනවා සම් ෆන්ක්ෂන් එකේ මේ ආකාරයට සම් ෆන්ක්ෂන් එක එඩිට් කරගන්නට. දෙවෙනි ආගියුමන්ට් එකක් වශයෙන් මට හැකියාව තියෙනවා මෙන්න මේ සෙල් රේන්ජ් එක මේ විදිහට ඇතුළත් කරන්නට. අපිට පේනවා ඇති පළමුව සෙල් රේන්ජ් එකක්, දෙවනුව තවත් වෙනත් සෙල් රේන්ජ් එකක් අපි ඇතුළත් කරා. ඉන්පසුව කීබෝඩ් එකේ enter key එක press කිරීමෙන් අපිට මේ ආකාරයට ඒ සියලුම ඉලක්කම් වල එකතුව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අප මෙහිදී තවත් අගයන් කීපයක් Excel worksheet එකට ඇතුළත් කරගනිමු. මම මෙහිදී මේ ආකාරයට එම අගයන් ඇතුළත් කරගන්නවා. අපිට පේනවා ඇති අපි අගයන් කීපයක් ඇතුළත් කරගත්තා. මම මේවායේ වර්ණය තරමක් වෙනස් කරගන්නවා අපිට පැහැදිලිව වෙන්කොට හඳුනා ගැනීමට හැකි වෙන පරිදි මේ ආකාරයෙන් ටෙක්ස්ට් කලර් එක අපි වෙනස් කරගන්නවා. එමට අවශ්‍යයි මෙම පිළිතුරට ඇතුළත් කරන්නට මෙන්න මේ සෙල්ස්. ඒ සඳහා මම ඩබල් ක්ලික් කරනවා මේ සෙල් එක මත. එවිට මට ෆෝමියුලා එක එඩිට් කරගන්නට පුළුවන්. ෆෝමියුලා එක අවසානයේ මම එකතු කිරීමේ ලකුණක් ඇතුළත් කරලා නැවතත් මම ටයිප් කරනවා සම් ෆන්ක්ෂන් එක මේ ආකාරයෙන්. ඉන්පසුව එහි පැරාමීටර් එක වශයෙන් මෙන්න මේ සෙල් රේන්ජ් එක අපි සිලෙක්ට් කරලා ඇතුළත් කරනවා. දැන් ඔබට මෙම සමීකරණය තුලදී පෙනෙනවා ඇති අප එක් සම් ෆන්ක්ෂන් එකක් වෙනුවට සම් ෆන්ක්ෂන් දෙකක් භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම එකතු කිරීමේ ලකුණ ඒ සම් ෆන්ක්ෂන් දෙක අතර මම යොදාගෙන තිබෙනවා. මේ ආකාරයෙන් Excel තුල ඔබට සමීකරණ ලිවීමේ හැකියාව තිබෙනවා. ඔබට පේන ඇති මම keyboard එකේ enter key එක press කරාට පස්සේ මට මේ ආකාරයෙන් ඒ සෙල් සියල්ලගේම පිළිතුර ලබා ගන්නට පුළුවන්.